40 Days with Jesus. ඔබ කවදා හරි පෙනුම නිසා හෝ ඔබ ආපු ගම නිසා කෙනෙක්ව වැරදියට තේරුම් අරගෙන තිබෙනවාද? නැත්නම් එවැනි අත්දැකීමකට ඔබ මුහුණ දී තිබෙනවාද? අද අපි කියූ සුදුසු බාරංචිය තුළ අපට දකින්නට ලැබෙන්නේ එවැනිම සිදුවීමක්. එදා ජේසුස් වහන්සේගේ වචනය ඇසූ අය උන්වහන්සේගේ බලය හඳුනා ගත්තත් උගත් නීතිදරයන් උන්වහන්සේව ප්‍රතික්ෂේප කරනවා. ඔවුන්ට තිබුණේ එකම එක ප්‍රශ්නයයි. ඒ ගලිලයෙන් ක්‍රිස්තුස් වහන්සේ එන්න පුළුවන්ද? ඔවුන් ජේසුස් වහන්සේගේ දිව්‍යමය ස්වභාවය මැනීමට උත්සාහ කළේ උන්වහන්සේ ආපු ගම සහ පසුබිම අනුවයි. මම මේට ගැලපෙන පුංචි අත්දැකීමක් මතක් කරන්නම්. මම දන්නේ තරුණෙක් ඊටාම සරල විදිහට ඇඳ පැළඳගෙන උසස් රැකියාවක සම්මුඛ පරීක්ෂණයට යනවා. ඔහුගේ පෙනුම සහ ඔහු දුෂ්කර ගම ගැන අහපු ඇතැම් නිලධාරීන් ඔහුට ඒ රැකියාව කරන්න බැරි වෙයි කියලා හිතලා කලින්ම තීරණය කරනවා. නමුත් ඔහු කතා කරන්න පටන් ගත්තාම ඔහුගේ දැනුම සහ ඒ හැකියාව දැකලා හැමෝම පුදුම වෙනවා. එදා ඒ ප්‍රධානීන්ටත් උනේ ඒ වගේ දෙයක්. ඔවුන් තමන්ගේ පොතේ දැනුම තුළ කොටු වෙලා තමන් ඉදිරියේ හිටපු සැබෑ ගැලවුම් කරුවාව හඳුනා ගන්නට බැරිව අන්ධ වුණා. අද සමාජයේ මේ වගේමයි. අපි මිනිසුන්ගේ වටිනාකම මනින්නේ ඔවුන් පාවිච්චි කරන වාහනය, ඔවුන්ගේ රැකියාව හෝ ඔවුන් ජීවත් වන ප්‍රදේශය අනුවයි. ආවල් තැනින් ආපු කෙනෙක්ට මෙහෙම දෙයක් කරන්නට පුළුවන්ද කියලා අපිම තීරණය කරනවා. එම නැත්තම් අපිම ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා. නමුත් අද දේව වචනේ අපට දෙන පණිවිඩය පැහැදිලි. සැබෑ ආලෝකයේ ඕනෑම තැනකින් මතු වෙන්නට පුළුවන්. එනිසා මිනිසුන්ව ලේබල් කරන එක නතර කරමු. නිකතේමුස් මෙන් අනුන්ගේ මතවලට යටත් නොවී සත්‍ය සොයා යන්නටත් මනුෂ්‍යත්වය ඇතුළාන්තයෙන් හඳුනා ගන්නටත් අපි ඉදිතර වෙමු. ජේසුස් වහන්සේ අපට ඉගැන්වූ බාහිර ලෝකයට වඩා හදවත දෙස බැලීමට උත්සාහ කරමු. ජේසු පීඨයි.